자, 여러분, 안녕하세요. 아이보wan දරුවනේ. ඉතින් ඔන්න වෙනදා වගේම අදත් අපි කොරියන් භාෂාවේ එන මූලික ව්‍යාකරණයක් තමයි ඉගෙන ගන්න මේ සූදානම් වෙන්නේ. ඉතින් මේක ඔයාලා දන්න ග්‍රැමර් එකක් දරුවනේ. මොකක්ද? තොංසා ආයෝ ඕයෝ හේයෝ. මේක සරලව කිව්වොත් පුතේ භාෂාවේ තියෙන ක්‍රියාපදයක් වේවා විශේෂණ පදයක් වේවා සරලව විස්තර කිරීමත් ප්‍රශ්නයට නැගීමටත් තමයි මෙන්න මේ ව්‍යාකරණය අපි ගන්නෙ. ඇත්තම කොරියන් භාෂාවේ දරුවනේ විධිමත් සහ විධිමත් කියලා හැම භාෂාව වෙන් කරලා තියෙනවානේ. හරියටම කිව්වොත් භාෂාවේ ක්‍රියාපදයක් වේවා විශේෂණ පදයක් වේවා අවිධිමත් ස්වරූපයෙන් විස්තර කිරීමත් ප්‍රශ්නයට නැගීමත් තමයි මෙන්න මේ ව්‍යාකරණයෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ ග්‍රැමර් එක ඉගෙනගෙන ඉන්න දරුවොත් ඇති නැති දරුවොත් ඇති. පුතේ මුලින්ම අපි කිව්වොත් වෙනදා වගේම අපි අදාළ කොරියන් භාෂාවේ ග්‍රැමර්ස් ඉගෙන ගනිද්දී ඒ අදාළ ග්‍රැමර් එක එකතු වෙන්නේ මොකක් එක්කද කියලා මුලින් අපිට වරහන් තුල දීලා තියෙනවා. සමහර ඒවා තියෙනවා දැන් ඔයාලා දන්නවා මෙවුසා ඉන්නේදා ඉන්නික්කානේ මුලින් තියෙනවා මෙවුසා කියන්නේ නාම පද. එතන මෙතන තොංසා. දැන් තොංසා කිව්වහම තොංසා කියන වර්ඩ් එකේ දාන්න මතු පිට අර්ථය මොකක්ද? ක්‍රියාපදනේ. නමුත් මේකෙදී තොංසා කියන මේකෙදි විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් කොරියන් අය කියනවා දරුවනේ ව්‍යාකරණයකට මුලින් වරහන් තුල තොංසායයි සඳහන් වුණොත් ක්‍රියාපද විතරක්ම නෙමෙයි. ක්‍රියාපදයි විශේෂණ පදයි කියන දෙකම එක මේ අදාළ ග්‍රැමර් එක එකතු කරන්න පුළුවන් කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමුකෝ. එහෙනම් අද එක තමයි තොංසා ආයෝයෝ හේයෝ. මුලින්ම මට කියන්නකෝ භාෂාවේ තියෙන මේ ක්‍රියාපද ටිකකුයි විශේෂණ පද ටිකකුයි. අපි කිහිපයක් ලියාගන්න දරුවනේ. මුලින්ම අපි කවුරුත් දන්න යනවා කියලා අපි කොහොමද කියන්නේ? කදා. කදා. ඊළඟට අපි ගමු එනවා. එනවට කියන්නේ ඔදා. ඊළඟට අපි තව එකක් ගමු. ක්‍රියාපදයක් විදිහට තොංසා එකක් විදිහට eat. කනවට මොකද්ද කියන්නේ දරුවනේ? මේක ඔයාලා දන්න. මොක්තා. හරි. මේ මම ගත්තේ දරුවනේ verbs තුනක්. අපි adjective ලියාගමු කීපයක්. ලස්සනයි. මොයේ요? ලස්සනයි. 예쁘다. 네, 예쁘다. 예쁘다. ඊළඟ දරුවනේ අපි තව එකක් ගමු. දැන් අපි හිතමු කොහොමද ගන්නෙ? මන්තා. මන්තා කියන්නේ ගොඩයිනේ. අපි කියන්නේ මානායෝ කියලා. මානායෝ කොහොමද එහෙම හැදෙන්නේ කියලා ඔන්න ඔයාලට අද පැහැදිලි වෙයි. එහෙනම් මන්තා කියලා මම පස්වෙනි වර්ඩ් එක ගන්නවා දරුවනේ විශේෂණ පදයක් විදිහට. දැන් මේ ටික තමයි අපි අද මේ ග්‍රැමර් එකට දාන්නට යන්නේ. මේ උදාහරණ ටිකක්. මොනවද? කදා, ඔදා, මොක්තා, යෙප්පදා, මන්තා. කදා කියන්නේ යනවා, ඔදා කියන්නේ එනවා, මොක්තා කියන්නේ කනවා, යෙප්පදා කියන්නේ ලස්සනයි, මන්තා කියන්නේ ගොඩයි. දැන් දරුවනේ ඔයාලා දන්නවා නාම පදවල වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් කොරියන් වලදී මේ ක්‍රියාපදයකට වේවා විශේෂණ පදයකට වේවා ග්‍රැමර් එකක් එකතු වෙද්දී ඔයාලා අහලා ඇති ඔගන් එකට තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ මූලයට. එහෙනම් කරන්න ඕනේ පළවෙනි පියවර තමයි කොරියන් භාෂාවේ ක්‍රියාපදයකට වේවා විශේෂණ පදයකට වේවා ග්‍රැමර් එකක් එකතු කරද්දී ඔගන් එක. එහෙම නැත්නම් මූලය වෙන් කරගන්න එක. ඉතින් මේක හරිම ලේසියි දරුවනි. ඔයාලා දන්නවා කොරියන් වලදී ක්‍රියාපද වේවා විශේෂණ පදවල වේවා මූලික ලක්ෂණයක් තියෙනවා. මොකක්ද? හැම එකක්ම අවසාන වෙන්නේ දා වලින්. මේ බලන්නකෝ. කදා එකේ දා, ඔදා එකේ දා, මොක්තා එකේ දා, යෙප්පදා එකේ දා, මේ මන්තා එකේ දා. එතකොට මෙයාලා කියනවා මුලින්ම මේ දා තල්ලක් කරන්න. ඒ කියන්නේ දරුවනේ ඉවත් කරන්න කියලා. අපි එහෙනම් ඉවත් කරමු කට්ටියම. කදා එකේ දරුවනේ මොකක්ද මූලය? ක. ඊළඟට ඔදා එකේ මූලය මොකක්ද? දා ඉවත් කරාම ඕ. මොක්තා එකේ නම් දා ඉවත් කරාම මොක්. යෙප්පදා එකේ නම් යෙප්ප. හරිද? ඊළඟට ආදරුවනි. අපි යෙප්පදා කියන එක පොඩ්ඩක් පසකින් තියමු. මොකද මේක විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ අපි කතා කරනවා තල්ලක් කියලා. ඒක මේක අවසානයේදී කතා කරන්නේ අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියමු. ඒ වෙනුවට වෙන විශේෂණ පදයක් ගමු. හරිද? මේක හදන්න බැරුව නෙමෙයි මේක අවසානයේ හැදෙන්නේ යෙප්පෝයෝ කියලා. ඒක දරුවනේ හැදෙන්නේ මේ ප්‍රධාන තේරියෙන් පිට ගිහින්. ඒ කියන්නේ ඉරෙගියුලර් පොයින්ට්ස් එක තමයි ඒක හැදෙන්නේ. ඉතින් අපි ඒක පස්සෙවට බලමු. ඒක පොඩ්ඩක් අපි පැත්තකින් තියමු. මන්තා කියන එකේ මූලය මන්.
ඔන්න ඔහොම. දැන් මේ ගත්තේ මොනවද? මූල. මේ ඉතුරු වෙන ඒවාට දරුවනේ කොරියන් වලින් කියන්නේ ඕගානික. අපි ලේසියට කියනවා කියන්නේ අපේ භාෂාවෙන් ලේසියට නෙමෙයි අපේ භාෂාවෙන් කියනවා ක්‍රියා මූලය. ඒක විශේෂණ මූලයක එහෙම කියන්නේ නැහැ දරුවනේ. මූලය කියලා අපි පොදුවේ කියනවා. දැන් හරි. මේවට එන මොකද්ද කියන්නේ? මූල. කවුරු හරි ඇහුවොත් කදා එකේ මූලය මොකද්ද? කා. දැන් හදා verb එකක් අපි මෙතන සටහන් කරගත්තොත් අපි හිතමු කොම්බු හදා. මොකද්ද දරුවනේ කොම්බු හදා කියන්නේ? කොම්බු හදා පාඩම් කරනවා. ඒතර මේකේ මොකද්ද? දායිවත් කරාම කොම්බු හා නේ? දායිවත් කරාම කොම්බු හා. හරි. එතකොට මූලය දැන් අපි ගත්තා. එතකොට මේ මූලයේ දැන් විශේෂයෙන්ම දරුවනේ අපි පළවෙනි පියවර දැන් මූලය වෙන් කරගන්න කෙනෙක් කරේ. ඊට පස්සේ ප්‍රධාන අවස්ථා දෙකක් යටතේ තමයි දරුවනේ සාමාන්‍යයෙන් කොරියන් වලදී ග්‍රැමර්ස් එකතු වෙන්නේ. එක්කෝ අපි මේ මූලයේ මේ ක්‍රියා මූලයේ දරුවනේ අපි බලනවා අවසානයේට හල් කිරීමක් තියනවද නැද්ද කියලා. අපි කියන්නේ පච්චේ මිස්සෝයෝ අනිමේ නොක්සෝයෝ කියලා කියනවා. හරිද? ඒ වගේම ස්වරයේ ස්වරූපයත් බලමු. දැන් එතකොට මේ අද ඉගෙන ගන්න යන ආයෝයෝ හේයෝ ග්‍රැමයකදී දරුවනේ අපි බලන්නේ අදාළ මූලයේ අවසාන ස්වරයේ ස්වරූපය. හොඳද? එතකොට මේකෙදී මොකද්ද ස්වරයේ ස්වරූපය කියන්නේ? දැන් ඔයාලට පේනවා අපි මේ ටික මකලා දරුවනේ මූල ටික විතරක් අපි ගමු. එතකොට ඔක්කොම නැත්තම් එක ගොඩේ වගේනේ නේද? චංකන් මනියෝ. හරි. අපි මුලින්ම එහෙනම් ගමුකෝ කදා. හරිද? මේකේ මූලය අපි මොකද්ද කිව්වේ? කා. දැන් මෙයාලා කියන්නේ දරුවනේ මේ ග්‍රැමර් එක එකතු කරද්දී මූලයේ අවසාන ස්වරූපය, අවසාන ස්වරයේ ස්වරූපය බලන්න කියලා. දැන් මෙයාගේ බලන්නකො මේ මූලය අවසාන ස්වරය මොකද්ද දරුවනේ? මේ බලන්න. ආ. එහෙනම් මෙයාලා කියනවා එකතු කරන්නලු ආයෝ. හරි එකතු කරා. එතන කොහොමද මම පාසල් යනවා කොහොමද කියන්නේ? චොනන් හක්යෝයේ කදා කියලා කියනවද ළමයි? එහෙම කියනවද? නෑ. එහෙනම් කොහොමද කියන්නේ? අපි කොහොමද දා වර්ඩ් එකෙන් දරුවනේ වාක්‍ය සාමාන්‍යයෙන් අවසන් කරන්නේ නැහැ verb එකක් එක්ක මේවා adjective එකක් එක්ක මේවා. එහෙනම් කොහොමද මේකෙදි? අවසානයේදී කායෝ කියලා අයු දෙකක් එකතු වෙනවද නැහැ? සරලව මම මෙතනින් සඳහන් කරන්නම්. කායෝ ඔන්න අවිධිමත් ස්වරූපයෙන් අපි ක්‍රියාපදයක් විස්තර කරා. චොනන් හක්යෝයේ කායෝ මම පාසලට යනවා. ඊළඟ එක තමයි දරුවනේ අපි කලින් ගත්තනේ එනවා කියන අර්ථය ඕදා. මේකේ මූලය මොකක්ද දරුවනේ? ඕනේ. හරි. දැන් මොකද්ද මේකේ අවසාන ස්වරය? දීර්ඝ ඕ. දීර්ඝ ඕ. එහෙනම් දරුවනේ එයාලා කියනවා ඒ ඔයාලා එකතු කර යුතු මේ ග්‍රැමර් එකෙන් ආයෝ. හරි. දැන් එතන කොහොමද කියන්නේ? මම ගෙදර එනවා. චොනන් චිබේ ඕදා කියනවද ළමයි? එහෙම කියනවද? චොනන් චිබේ ඕදා? නැහැ. එහෙනම් කොහොමද ගන්නේ? ආයෝද? නෑනේ. දරුවනේ සංයුක්ත ස්වරවල ඔයාලා ඉගෙනගෙන තියෙනවා දීර්ඝ ඕ සමග ආයකතු වෙලා සවුන්ඩ් එක වා කියලානේ. එහෙනම් මෙතනදී ආයෝ හිම නෙමෙයි වායෝ. වායෝ. එහෙනම් පළවෙනි තියරිය තමයි දරුවනේ මේ ආයෝයෝ හේයෝ ග්‍රැමරයකදී මූලයේ අවසානයේට ආහරි දීර්ඝ ඕහරි ස්වර පවතී නම් එකතු කරන්නේ ආයෝ. මොකක්ද? අවසාන ස්වරේ මොමික මම වෙන කලයකින් සඳහන් කරන්නම්කෝ. ආහරි දීර්ඝ ඕහරි නම් මොකක්ද දරුවනේ එකතු කරන්නේ? ආයෝ. එහෙනම් මේක තමයි පළවෙනි නීතිය. මූලයකට ආහාරි දීර්ඝව කෙටි හොයන්න එහෙම නෙමෙයි ළමයි දීර්ඝව. ආහාරි දීර්ඝව හරි නම් මොකක්ද දරුවනේ එකතු කරන්නේ? ආයෝ. ඒකයි කදායක කායෝ, පොදායක වායෝ. දැන් පොදායක තිබ්බනම් පොදා කියන දරුවනේ සී නේ බලනවා. පොආයෝද? නෑ. පොආයෝ. චොනන් තෙල්ලේ බිචොනල් පොආයෝ කියනවද? නෑ. පායෝ. ඒක පොආයෝ වගේ. නමුත් ප්‍රොනවුන්ස් කරන්න ලේසියට පායෝ කියලා කියනවා. එහෙනම් දරුවනේ අපි ඊළඟ තියෙන්නේ බලමු. කොහොමද එහෙනම් මොන අවස්ථාවේදීද ඕයෝ එකතු වෙන්නේ කියලායි අපි දැන් බලන්න යන්නේ. ජා. හරි දරුවනේ. එහෙනම් පළවෙනි තියරිය තමයි අපි ඒක කතා කරා
ක්‍රියාමූලයක් වේවා විශේෂණ මූල. නමුත් විශේෂණ මූල කියන්නේ පොදුවේ ඔක්කොම මූලයන් තමයි. මූලයේ යකට ආ හරි දීර්ඝ ඕ හරි නම් අපි එකතු කරන්නේ ආයෝ. දැන් දෙවෙනි එක බලන්න යන්නේ දරුවනේ. දැන් අපි කොහොමද කියන්නේ මම බත් කනවා? කොහොමද කොරියන් වලින් කියන්නේ? චොනන් පබල් මොක්තද දරුවනේ? නැහැනේ. එහෙනම් කොහොමද ගන්නේ? මූලය ගන්නට ඔන්න ප්‍රධාන වචනේ මොක්තා. මොක්තනේ. මේකේ ඔගන්න එක මූලය මොකක්ද? මොක්. හරි. දැන් එතකොට මොකද්ද බලනවා කියන්නේ? ස්වරයේ ස්වරූපයනේ. තැන් තැන් වල නෙමෙයි අවසානයේදී. මේ වගේ වචන වල ගොඩක් අකුරු ඉතුරු වෙන්නේ නැහැ. මෙච්චරයි තියෙන්නේ. ස්වරය කොහෙද? මේ තියෙන්නේ. කෙටි හොයන්න. දැන් කවුරු හරි කලබල වෙලා දීර්ඝ ඕ තියනවා කියලා එතන දාලා හරිනවද ළමයි? ආයෝ නැහැ. මොන හොයන්නද? කෙටි හොයන්න තියෙන්නේ. එහෙනම් එකතු වෙන්නේ ඕයෝ. එහෙනම් කොහොමද කියන්නේ? මොක් ඕයෝද? නැහැනේ දරුවනේ ප්‍රනවුන්ස් වෙද්දී මේ ක ග කියනවනේ අපි මෙයාට. මෙයා දෙවණියට ගියාම ග සවුන්ඩ් එක එන්නේ. ඒ අනුව අපි කොහොමද මේක අවසානයේදී කියන්නේ? මොකෝයෝ එහෙම නෙමෙයි. මොගෝයෝ. එහෙනම් අර වාක්‍ය අපි කොහොමද කියන්නේ? මම වත් කනවා. චොනන් පබල් මොගෝයෝ. චොනන් පබල් මොගෝයෝ. අපි තව එකක් බලමු. දරුවනි. බොනවට මොකද්ද කියන්නේ? drink මෂීදා. මෂීදා. බොනවට කියන්නේ මෂීදා. මේකේ මූලය මොකද්ද? මාෂි. මූලය මොකක්ද දරුවනේ? මාෂි. මාෂි. මාෂි නෙමෙයි ඈ මාෂි. එතකොට මේකේ අවසාන ස්වරය මොකක්ද? ඔයාලට පේනවා මොකද්ද දරුවනේ? ඊ. ඒත් එකතු කරන්නේ ඕයෝ. ආව දීර්ඝවත් නෙමෙයි ඕයෝ. දැන් අවසානයේදී කොහොමද? අපි හිතමු මම වතුර බොනවා. චොනන් මුරල් මෂිදද? නැත්තම් මෂියෝයෝද? නැහැ. අපි මේක හදා ගන්නවා දරුවනේ. ඊ ඕ එකතු වුණාම ස්වරය යෝ සවුන්ඩ් එක නේද? එහෙනම් ගන්නේ මෂෝයෝ කිය. මොකද? මෂෝයෝ. චොනන් මුරල් මෂෝයෝ. මම වතුර බොනවා. හොඳද? හරි. එහෙනම් මේ විදිහට තමයි දෙවනි ප්‍රධාන තියෙන්නේ. මොකද්ද? මූලයේ අවසාන ස්වරය ආවත් දීර්ඝ ඕවත් නැතිව වෙනත් ස්වර විශේෂයෙන් කෙටි යන්න වගේ සඳහන් වෙනවා නම් එකතු වෙන්නේ ඕයෝ. එහෙනම් අපි ඊළඟ තියරිය බලමු. විශේෂ අවස්ථාවක් දරුවනේ මම කියලා දෙන්නම්. අද මේකෙදිම අපි අර යෙප්පදායක හිම පොඩ්ඩක් මම කිය විශේෂ අවස්ථාවක් පස්සේ බලමු කියලා. ඒ මොකක්ද කියලා දෙන්න. හරි. එහෙනම් දෙවෙනි අවස්ථාවත් අපි සටහන් කරගමු. ආ ඕ හැර වෙනස් විශේෂයෙන් කෙටි ඔයන්න යන්න හෝ වෙනස් සරයක් තිබ්බොත් ඕයෝ. ඊළඟ දරුවනේ හරි ලේසි. ඔයාලා දන්නවා කොරියන් භාෂාවේ හදාවබ් කියන එක. හදාවබ් කියලා සෙට් එකක් තියෙනවනේ මොනවද? කොම්බු හදා, යොරි හදා, සුක්චේ හදා, උන්දොන් හදා ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ නාම පදයකට හදා කියන ඩූ කියන අර්ථෙත් නේ එකතු වෙලා හැදිච්ච verbs නේ. එතකොට ඒවා කොහොමද හේයෝ කරන්නේ? හරිම ලේසි දරුවනේ. අපි කියනවා හදා verbs මුණ ගැහුනොත් අවිධිමත් ක්‍රමයෙන් මේ ග්‍රැමර් එක දානකොට කෙලින්ම හේයෝ කරන්න. හේයෝ. දැන් අපි ගමු මෙන්න මේක. අපි කවුරුත් දන්න කොම්බු හදා. පාඩම් කරනවා. කොහොමද කියන්නේ? මම කොරියානු භාෂාව පාඩම් කරනවා. චොනන් හංගු ගෝරල් කොම්බු හදාද? නෑ. හදානේ දරුවනේ. ආයි මේකේ දායින් කරලා මෙහෙමයි. මේකේ තියරියක් තියෙනවා. දායින් කරලා හායෝ වෙලා එහෙම එච්චර ඕනේ නෑ. සරලව මතක තියාගන්න. හදානම් හේයෝ. එහෙනම් කොම්බු හදා කොහොමද? අවිධිමත් ක්‍රමයට දාපුවම කොම්බු හේයෝ. එහෙනම් කොහොමද කියන්නේ? අර වාක්‍ය දරුවනේ. චොනන් හංගු ගෝරල් කොම්බු හේයෝ. මෙන්න මෙහෙම. දැන් අපි ගමු තව එකක් දරුවනේ. යොරි හදා උයනවා. අම්මා වත් උයනවා. කොහොමද අපි මේ වාක්‍ය කියන්නේ? මගේ අම්මා චේ ඔමනිනන් පබල් යොරි හදා නෑනේ. හදානම් හරිම ලේසි දරුවනේ. කියන්න බලන්න යොරි හේයෝ. ඔන්න තුන්වෙනි තේරියත් අපි ඉගෙන ගත්තා. එහෙනම් හදා verb එක මුණ ගැහෙන්නේද? එහෙනම් අපි සරලව හේයෝ තමයි එකතු කරන්නේ. දැන් ඔයාලා දන්න හදා ඇජෙක්ටිව් එකක් තියෙනවා දරුවනේ. චින්ජොල් හදා කරුණාවන්තයි. කොහොමද කියන්නේ මගේ අම්මා හරිම කරුණාවන්තයි. චේ ඔමනිනන් නෝමු චින්ජොල් හදානම් චින්ජොල් හේයෝ. ගෞරවාර්ථයෙන් නම් අපි ඉදිරියට ඉගෙන ගනිමු දරුවනේ. චේ ඔමනි කේසොනන් නෝමු චින්ජොල් හසයෝ කිය එහෙම ගන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි
අපි ප්‍රධාන තියරි තුන නම් ඉගෙන ගත්තා. හොඳද? දැන් දරුවනේ අපි බලන්න යන්නේ මම කියවනේ අවිධිමත් ක්‍රමයෙන් මේ ක්‍රියාපද විශේෂණ පද විස්තර කිරීම සහ ප්‍රශ්න කිරීම කියලා මේකෙන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි අහනවා නේද මේ අපි හිතමු නදීර කියලා කෙනෙක් ඉන්නවා කියලා. නදීර වත් කනවද? කොහොමද දන්නේ? නදීර පබල් දැන් නිකන් මොගෝයෝ කියනවද? නැත්තම් අපි ඉගෙනගෙන නැහැනේ ප්‍රශ්නාර්ථය. එහෙම හිතනවා. මෙහෙමයි දරුවෝ මේක හරිම ලේසි. භාෂාවේ අවිධිමත් ස්වරූපයෙන් අපි දැන් මේ ක්‍රියාපදයක් විශේෂණ පද නිකන් විස්තර කිරීමනේ කරේ. මම වත් කනවා, මම පාඩම් කරනවා, මේවා. ඕක ප්‍රශ්න කරනකොට කනවද? යනවද? පාඩම් කරනවද? මේකෙදී අවිධිමත් ස්වරූපයේ දරුවනේ වෙනම ග්‍රැමර් එකක් නැහැ. මේක අගට පංචුවේෂන් මාක් එක වෙනස් වෙන එක විතරයි වෙන්නේ. දැන් මේක ප්‍රකාශනාර්ථය නිසානේ අපි තිතක් තියන්නේ. ප්‍රශ්නාර්ථය නම් ප්‍රශ්නාර්ථ ලකුණ දාන්න. දැන් රයිටින් පේපර් එක නම් මෙහෙමයි පෙන්වන්නේ. ලියන මොනවම හරි දෙක. උච්චාරණයේදී දරුවනේ මේක ඇහෙන්නේ. අපි හිතුව මෙහෙම. ඔයාද නැත්නම් අපි හිතමු අද ඉස්කෝලේ යනවද? ඔනල් හක්යෝයේ කායෝ කිව්වා. අද පාසලට යනවා. පාසලට යනවද? කොහොමද අහන්නේ? ඔනල් හක්යෝයේ කායෝ. ඊළඟට ඔයා ජපනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවද? චගියා. ඉල්බනෝරල් කුඹුහෙයෝ පාඩම් කරනවද? කුඹුහෙයෝ. ඒ වගේ අර මේක දරුවනේ ප්‍රොනවුන්ස් කරනකොට උච්චාරණයේදී පොඩ්ඩක් මේ උස්සඩින් තමයි ඇහෙන්නේ. ලේඛනයේදී අර කියන්නේ අපි ලියන දේවල් වලදී අපිට අවිධිමත් ස්වරූපයේ මේක ප්‍රශ්නාර්ථයක් අවශ්‍ය නම් අපි කරන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ දාන එක. ඉතින් මේක තමයි ප්‍රධාන තියෙන්නේ. ඉතින් මේක මම හිතන වලට පැහැදිලි ඇති කියලා දරුවෝ. එහෙනම් අපි මම ඔයාලට කිව්ව නේද විශේෂ අවස්ථාවක් තියෙනවා කියලා. ඒකත් පොඩ්ඩක් බලමු. ඒ මොකක්ද කියලා. එහෙනම් මම මේක දැනට රිමූව් කරනවා දරුවනේ. මේවට අවශ්‍ය ටියුට් ඔයාලට දරුවනේ මම ගෲප් වලට දානවා ඒ ටියුට් ගන්න. මොකද මේ සරලව කරන ඒවා ඔක්කොම ඔයාලට ෂෝට් නෝට් විදිහට තමයි ටියුට් වල දෙන්නේ. ඉතින් ඒවා ගෲප් එකට දාපුවම ඔයාලා print out ගන්න. හරි. එහෙනම් දරුවනේ මම කියන්නේ විශේෂ අවස්ථා මොකක්ද කියලා. මෙහෙමයි දරුවනේ. irregular points හැම භාෂාවකම තියෙනවනේ. දැන් මේකේ තියෙනවා කොරියන් වල ප්‍රධාන එකක් තල්ලක් තොංසා. තල්ලක් කියන ළමයි ඉවත් වෙනවා. තොංසා කියන්නේ ක්‍රියාපද විතරක් නෙමෙයි කියලා ඔන්න මම දැන් කලින් කිව්වා මතු පිට අර්ථයේ ක්‍රියාපද විශේෂණ පදයි කියන දෙකම. හරි. එතකොට මොකක්ද මේකෙන් වෙන්නේ? මෙයාලා කියනවා දරුවනේ ඔයාලා ගන්න ක්‍රියා මූලවල. ඒ කියන්නේ එක විශේෂණ පදද ක්‍රියාපද අදාළ දෙකේම. මූලවල අවසානයේට ස්වරය තියෙනවා නම් දැන් ගම්වල කලින් ගත්ත වර්ඩ් එක දරුවනේ. දැන් ලස්සනයි කියන එක. යෙප්පදා. දැන් මේකේ මූලය මොකක්ද ළමයි? යෙප්පනේ. මේ බලන්න මොකක්ද අවසානයේ තියෙන ස්වරය? තව එකක් ගමු. අපදා. අපි කියන්නේ අසනීප වෙනවා, රිදෙනවා, වේදනාවයි කියලා. මූලය මොකක්ද? ආප. තව එකක් ගමු. අපි ලියනවා, භාවිතා කරනවා, රස වර්ගවල තිත්තයි කියන අර්ථයෙන් අපි ගන්නවා සදායිකයේ මූලය ඔන්න ස. මේ හැම එකක්ම දරුවනේ මොකෙන්ද අවසාන වෙන්නේ ස්වරය? කලින් ඒ වගේ මූලය ආ, ඕ, කෙටියෝ යන්නේ ඒවා තියෙනවද? නැහැ බලන්න. තියෙන්නේ. එහෙනම් මොකද්ද මම කියන්නේ? මෙන්න මේ වගේ ක්‍රියාපද වේවා විශේෂණ පදවල වේවා දා ඉවත් කරාට පස්සේ මූලයේ අවසාන ස්වරය තියෙන ඒවා තියෙනවා නම් ඒවත් එක්ක ස්වරයකින් පටන් ගන්න සම්බන්ධීකාරක පදයක් ඒ කියන්නේ ග්‍රැමර් එකක් මුල් පොප් එකක් මේකත් එක්ක එකතු කරන්න ඕන වුණොත් මේකත් එක්ක කියන්නේ යෙප්පදායකද නෑ මූලයේ අවසානයේට ස්වරය තියෙන ඒවා එක්ක ස්වරයකින් පටන් ගන්න මේ ආ ඕ මේ තියෙන ආයෝයෝ ඒ වගේ තව තියෙනවා දරුවනේ ආසෝ ඕසෝ ඊට පස්සේ අතීත කාලයේ අස්සෝයෝ ඔස්සෝයෝ හිස්සෝයෝ එක හදා කෑල්ල මතක කරන්න අස්සෝයෝ ඔස්සෝයෝ ඒ වගේ ඒවා එක්ක එකතු වෙද්දි මෙයාලා කියනවා ප්‍රධාන තියරියට අනුව මේවා දාන්න යන්න එපා. එහෙම දාන්න බෑ කියලා. ඒ කියන්නේ දැන් අපි ගමු මෙතනදී එකක්. දැන් යෙප්පදා කියන එකේ දරුවනේ මූලය යෙප්පනේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක හරිම ලේසියිනේ. ප්‍රධාන තියරියකින් කිව්වේ මෙහෙමනේ කියලා. කොහොමද? මූලය යෙප්ප දැන් අපි ආයෝයෝ ඉගෙනගෙන ගන්න වෙලාව මේ වෙලාව ආන්නේ
මොකද්ද තියරිය කිව්වේ? ආ හරි දීර්ඝෝ හරි නම් ආයෝ වෙන එකක් නම් ඕයෝ. වෙන එකක් නෙතියෙන්නේ. ඒ නිසා ඕයෝ දාන්න. ඒ නිසා ඕයෝ දාන්න. දැන් මේක යෙප්ප ඕයෝ කියලා කියන්නේ ළමයි. ඇහිලා තියෙනවද යෙප්ප ඕයෝ? නෑ නෑ එහෙම කියන්නේ නෑ. එහෙනම් කොහොමද වෙන්නේ? එහෙනම් ඒක තමයි මේකේ විශේෂ අවස්ථාව කියලා අපි කියන්නේ. මූලය යෙප්ප එකතු කරන්න තියෙන ග්‍රැම එකක් ස්වරයෙන් පටන් ගන්න ආයෝයෝ හේයෝ. එහෙනම් මොකද්ද කරන්නේ? තව පියවරකට දීලා දරුවනේ මේ මූලයේ තියෙන තල්ලක් කරනවා. ඊවත් කරනවා. මෙයාව ගෙදර යනවා. දැන් මූලයේ ජයන්නයි නිකම්ම සම්පිය නේ දිත්ත බයන්න පමණයි. ඊට පස්සේ කියනවා ඉවත් කරාට පස්සේ කලින් අකුරේ සරය බලන්න. දැන් මේ ඉවත් කරානේ ඉවත් කරාට පස්සේ කලින් අකුරේ ස්වරය මොකක්ද දරුවනේ? ජේ. ජේ ස්වරය නම් අපි මොකක්ද එකතු කරන්න ඕනේ? ආ හරි ඕ හරි නම් ආයෝ. වෙනත් ස්වරයක් නම් ඕයෝ. එහෙනම් දැන් අපි ඔන්න ලියා ගන්නවා ඕයෝ කියලා. එහෙනම් දැන් කොහොමද අවසානයේ වචනය හැදෙන්නේ? යෙප්ප ඕයෝද? මගේ බෑගේ ලස්සන. චේ කබංගන් යෙප්ප ඕයෝද නැත්නම් යෙප්ප ඕයෝද? යෙප්ප ඕයෝ. ඔන්න දැන් මේකත් ප්‍රශ්නාර්ථයට ඒවත් බාධාවක් නෑ. මේ බෑගේ ලස්සනයිද? ඊ කබංගන් යෙප්පයෝ. අන්න ඒ වගේ. එහෙනම් මොකද්ද කරන්නේ? තල්ලක් එකේදී වෙන්නේ මොකද්ද? මුලින්ම අපි ගන්නවා වචන අපිට අදාළ එක දායිවත් කරාට පස්සේ මුලින්ම බලනවා මූලයේ යකට තනිවම ස්වරය ඇවිල්ලාද? තනියම කියන්නේ අවසානයේ වෙන්නේ ස්වරයෙන්. ඒ වගේම එකතු ගන්න තියෙන ග්‍රැමර් එක ස්වරයෙන් පටන් ගන්න එක. එහෙනම් තල්ලක් කියලා මතක් වෙන්න ඕනේ. මොකද්ද කරන්නේ? මුලින්ම ඉවත් කරන එකනේ තල්ලක් කියන්නේ. ඊට කොට ඉතුරු වෙනවා මෙන්න මෙහෙම. මේ වගේ නේ? නිකම්ම ව්‍යංජනේ විතර ඉතුරු වෙන්නේ. ඊට පස්සේ දැන් අපි තීරණය කරන්න එපායි මොකෙන් පටන් ගන්න ග්‍රැම එකද දාන්නේ කියලා. එහෙනම් කලින් අකුරේ ස්වරය හරි දීර්ඝෝ හරි නම් අයන්නෙන් පටන් ගන්න එක දානවා කියනවා අපි. ඒකනේ දරුවනේ ආයෝය වලදී ආයෝ ආසෝසෝ වලදී ආසෝ අස්සෝය ඔස්සෝය කියන්නේ අත්තොත් කියන අතීත කාලයේදී අපි එකතු කරන්නේ අත්. හරිද? ඒ වගේ නම් මෙතනදී යේ තියෙන්නේ. එහෙනම් ඕයෝ යෙප්පෝයෝ. අපි තව එකක් බලමු. අපි හිතමු දරුවනේ මගේ ඔළුව රිදෙනවා. කොහොමද මේ වාක්‍ය කියන්නේ? ච මොරිගා. දැන් අපදා කියන්නේ අසනීප වෙනවා, රිදෙනවා, වේදනාවක්. මූලය තමයි අප. ආප් එහෙම නෙමෙයි ළමයි අප. නේ? ඊට පස්සේ දැන් මේක අපිට කියන්න ඕනේ වර්තමානයේනේ. මොරිගා අප ආයෝද? ඒ කියන්නේ අර කලින් කෙනෙක් හිතුවා වගේ අප ඕයෝද? ස්වරයේ තියෙන ඒ නිසා ඕයෝ, අප ඕයෝ, අපෝසෝ එහෙම කියනවද? නෑ. එහෙනම් කොහොමද කියන්නේ? ගියා මූලයට ග්‍රැමර් එක කල්පනා කරා ස්වරයෙන් පටන් ගන්න. ආයෝයෝ. අනිත් එක ආවෝනේ ප්‍රධානම කිව්වොත්. එහෙනම් තව පියවරක් ගියා ඉවත් කරා. දැන් බලනවා කලින් අකුරේ ස්වරය. කලින් අකුරේ ස්වරය නේ? අයන්න තියෙන්නේ බලන්න කලින් අකුරේ ස්වරය. එහෙනම් එකතු කරන්නේ ආයෝ. එහෙනම් දැන් කොහොමද කියන්නේ? අප ආයෝද? අපායෝද? අපායෝ. නම් කොහොමද කියන්නේ? චේ මොරිගා අපායෝ. මගේ ඔළුව රිදෙනවා. හරි? තව එකක් බලමු දරුවනේ. අවසාන වශයෙන් අද දවසේදී මොයෝ අපි හිතමු දරුවනේ සදා කියන වර්ඩ් එක. දැන් සදා කියලා කියන එකේ මීනින් ගොඩක් තියෙනවා. ලියනවා, භාවිතා කරනවා, රස වර්ග වල තිත්තයි මේ වගේ. අපි හිතමු නිකම්ම ලියනවා කියන එක කොහොමද ගන්නෙ? මූලය ස මොකක් ගන්නද? මූලය ගන්න කියවනේ සංසෙන්නින්. ඉතින් ගත්තා. හරි. දැන් මෙතන තියෙන්නේ නේ. ඕයෝ දාලා ස ඕයෝ කියනවද නේද? නෑ නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? තව පියවරකට ගිහිල්ලා ඉවත් කරනවා. දැන් ඉතින් කියවනේ කලින් අකුරේ ස්වරයක් බලන්න කියලා. කලින් අකුරක් නෑ නේ? ඔප්සායෝ. කරමයන් නුයි මොහේයෝ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? දරුවනේ මතක තියාගන්න. මේ තල්ලක් එකේදී අර දැන් තියරිය මතකයිනේ. ඉවත් කරා කලින් අකුරේ ස්වරය මත පදනම්ම ඒ අදාළ ස්වරයෙන් ගෙන් නම් ඕ එකෙන් පටන් ගන්න එක නම් එහෙම. දැන් මෙහෙම තිබ්බාම කලින් එකක් නැහැනේ. ඒ වෙලාවට දරුවනේ හැම වෙලෙම ඔයන්නෙන් පටන් ගන්න
ඒ කියන්නේ ආයෝයෝ හේවල නම් ඕයෝ. එහෙනම් කොහොමද කියන්නේ? මම කොරියන් අකුරු ලියනවා. 저는 한국 단어를 නැත්නම් කොරියන් වචන ලියනවා. 저는 한국 단어를 써요 하면은 써요. දැන් පුතේ ඔයාලා දන්න එකක් තමයි කදා කියන්නේ ලොකුයිනේ. හිතන්නකො මෙහෙම මගේ කාමරය ලොකුයි. කොහොමද කියන්නේ? 제 방은 කාමරය ලොකුයි. ලොකුයි කියන්නේ කොරියන් වලින් ප්‍රධාන වචනය කදා. මහා ප්‍රාණ ක යෙදෙන කදා. මූලය මොකක්ද? කනේ. දැන් මේක මේ සදා වගේ ක ඕයෝ එහෙම කියනවා. නෑනේ පුතේ. මූලය ක. තව පීවරකට ගියාට පස්සේ ඉවත් කරාම නිකම්ම ක පමණයි. දැන් කලින් අකුරකුත් නැත්තම් එකතු වෙන්නේ ඕයි. එහෙනම් කොහොමද අපි කියන්නේ? 제 방은 커요. 커요. ඔන්න ප්‍රශ්නාර්ථත් මේ විදිහට 커요. 써요. මේ විදිහට ගන්න පුළුවන්. හරි. එහෙනම් දරුවනේ ඉතින් අද අපි කතා කරේ කෙටි වේලාවකින් භාෂාවේ තියෙන ක්‍රියාපදයක් වේවා විශේෂණ පදයක් වේවා අවිධිමත් ස්වරූපයෙන් විස්තර කිරීම සහ ප්‍රශ්නයකට ගොඩනැගීම. ඉතින් අපි පන්තියේදී මීට වඩා ලොකුවට විස්තරව කතා කරමු. අද මේ කෙටියෙන් තමයි අපි මේ ටික කතා බහ කරේ. ඉතින් මේවට අදාළ ටියුබ් සියල්ලම ගෲප් එකේදී මම දානවා ගෲප් එකෙන් ගන්න. එහෙනම් දරුවනේ අපි ඊළඟ දවසේ තවත් අලුත් ව්‍යාකරණයකින් මුණ ගැහෙමු. 자, 그럼 여러분 안녕히 계세요. 안녕.